Okay guys, මට මේ වීඩියෝ එකෙන් ගේන්න ඕනේ ඇත්තටම කිව්වොත් order blocks ගැන. ඉතින් මේ order block එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. සමහර කට්ටිය දන්නවත් ඇති. හැබැයි සමහර කට්ටියක් බහුතරයක් මේක මාක් කරන්නේ වැරදි විදිහට. ඉතින් මේක මාක් කරද්දී ඔයාලා by time තමයි හැමදේම මේ technical analysis කියන එක ඔයාලගේ experience එකත් සහ by time තමයි මේක හැදෙන්නේ. ඉතින් normally මේක හවල බලද්දී සාමාන්‍ය ඔයාලට බලන්න පුළුවන් විදි තියෙනවා. කියන්නේ normally දැන් ඔයාලට chart එක පේනවා ඇති. මෙතන සාමාන්‍යයෙන් අපි basically overall chart එක ගත්තොත් දැන් මම වෙන chart එක ගන්න Solana එක. හරිද? Solana daily chart එකේ මම මේ ඉන්නේ. එතකොට මෙන්න මේ daily chart එකේ මේකේ ඔයාලට බලන්න පුළුවන් විදි තියෙනවා මේ order blocks. ඉතින් සාමාන්‍ය order block එකක් අපි බලද්දී මෙන්න මේකේ ගොඩක් කටි කරන mistake එකක් තියෙනවා. හැම order block එකම වැඩ කරන්නේ නැහැ. ඒත් එක්කම කියන්න ඕනේ හැම order block එකකම power එකක් නැහැ කියලා හිතන්නත් එපා. ඒ කියන්නේ පොඩි හරි power එකක් තියෙනවා මේ order blocks වල. ඉතින් දැන් මම උදාහරණ වශයෙන් කිව්වොත් මේක බලද්දී ඔයාලට order flow ගැන idea එකක් තියෙන්න ඕනේ. ඉතින් order flow ගැන idea එකක් නැත්තම් පොඩ වැඩි අමාරුයි. හැබැයි කමක් නැහැ. සාමාන්‍යයෙන් මම order flow ගැන 30 videos වල කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් මෙන්න මේවල තිනවා order blocks කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් ඕනේ හිතන්න මෙන්න මෙහෙම buy movement එකක් ගිහිල්ලා තියෙනවා. buy movement එකක් ගිහිල්ලා මෙන්න මෙහෙම ලොකු සෙල් මූවමන්ට් එකක් තියෙනවා. ආයෙ ගිහිල්ලා මෙන්න මෙතනට මේ වැවිලා ඔහොම යනවා. ටික අපි මෙන්න මේ ප්‍රීවියස් ගිය මූව් එකට තමයි orders order collection එක කියන්නේ. ඉතින් ඔය order collection එක ASCII අපි ඔක refine කරා. මේ නැත්තම් මේක තව චුට්ටක් extract කරාම අපිට තියෙන order block කියලා එකක්. ඉතින් order block කියන එක තමයි ඔය කට්ටිය කියන්නේ. ඉතින් ඔය ඔයාලා හිතාගන්න ලොකු move එකක් ගන්න හේතු වෙච්ච කැලල එක හෝ හේතු වෙච්ච move එක තමයි අපි order block එක කියලා ගණන් ගන්න. ඉතින් මේකේ logic එක ගැන කිව්වොත් මෙතනින් institutions sell කරපු institutions එන යාළුවා order සරන් sell කරවන්න. ඉතින් ඕක තමයි novel එක. ඔයාලා CSD එහෙම ගහනවා නම් ඔයාලා CSD වල අහලා ඇති. එන්න මෙතන තමයි CSD වල entry ඉතින් CSD ගහද්දි low time frame ගිහලා තමයි patch එක ගහන්නේ. ඔයාලා මෙන්න මෙතන බලලා ඇති CSD ගැන මෙහෙම කෙනෙක් change state of delivery can check ගහනවා නම් මෙන්න මෙතනින් can close එක දීපු ගමන් ගහන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ආයි මෙන්න මෙතනින් ආයි re-entry ගහන්න බලන්. ඒ හේතුව මෙතන අපි ටිකක් higher time frame ඊට චුට්ටක් time frame එකක් දෙකක් එහෙම උඩට පැන්නුවම මෙතන තියෙන order block එකක්. ඉතින් අන්න ඒ හේතුව ඉඳන් තමයි ඔක sell වෙන්නේ. ඉතින් order block එක reason එක තමයි එතන ආයි ගත්ත නැති orders ආයි ගන්න එනවා. ඒකයි order block එක නීතුයි. හේතුව ඉතින් ඔයාලා Scorpio කියලා එකක් දන්නවා නම් සාමාන්‍ය Scorpio ගේ membership එකක් තිබ්බ ඉස්සර ලංකාවේ කෙනෙක් හොඳ බෙන්ට කෙනෙක් සාමාන්‍ය යාගේ ලංකාවේ ඇතුළු හොඳ මෙන්ටර්ස් ඉන්නවා ඇත්තටම සුපිරි මෙන්ටර්ස් ඉන්නවා ඔයාලට යාළගෙන් එම ඉගෙන ගන්න පුළුවන් ඔය එයා තමයි මුලින්ම order blocks කියන ලංකාවේ කට්ටියට මේ ගෙනාව කියන්නේ SNC ලංකාවට මුලින්ම ගෙනාව ඉතින් ඇත්තටම එයා තමයි වෙන කවුරුත් ඒක අහලා තිබුණේ නැහැ ලොකෝට කැපිට අයිඩියා එකක් තියාලා ඉතින් මට මේ order block එක කිව්වහම පොඩි දෙයක් කියන්න ඕනේ දැන් මෙන්න මෙතන බලන්න මේ හරියේ මෙන්න මේ කැල්ස් move ටික down එකට ගිහින් තියෙනවා පේනවනේ ඉතින් ඔය ගිහින් තියෙන move එකට හේතු වෙච්ච කැල්ල එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේක මාක් කරද්දී මම මාක් කරන ස්ටයිල් එකක් තියෙනවා ඔයාලා මාක් කරන ස්ටයිල් එක වෙනස්. ඉතින් සමහරකට full block එක ගන්නවා මම ගන්නේ body to wick. හරිද ඒක මගේ විදිය. ඊපස්සේ මේකේ අපි කියනවා consequent encroachment එහෙම නැත්නම් mean threshold. කියන්නේ මෙන්න මේකේ 50% level එක. guys නිකන් හිතන්න මෙන්න මේ 50% level එකෙන් සෙල් එකක් වෙනවනම් සැර සෙල් එකක්. ඒ කියන්නේ සෙල් එකක් වෙන්න chance එක තියෙනවා සැර සෙල් එකක්. මේක valid නම් මේක තනින් ලොකු සෙල් එකක් වෙනවා. සාමාන්‍ය එහෙම සෙල් එකක් වෙද්දී හිතන්න මෙන්න මෙතන order block එකක් හදාගෙන ඔගේ සෙල් එකලා ඉන්න එකනවා නම් මේක ලොකු සෙල් එකක් කරනවා අනිවාර්යයෙන් මේ හරිය තියෙන swing liquidity එකක් ගලවනවා. ඒ කියන්නේ swing liquidity එකක් කියන්නේ ළඟම තියෙන swing liquidity එක වෙන්නේ මෙන්න මේක. බන් end එක ගලවලා තියෙනවා. ඉතින් ඔන්න ඕක normally හැම technical chart එකකම වැඩ කරන දෙයක්. ඉතින් මෙන්න මෙහෙම මෙතනින් ඔයාලට entry එකක් මෙහෙම බලලා ගහන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම glass and balance කරලා ගහන්න පුළුවන් 1 to 4 එකක් මෙතන තියෙනවා. මෙන්න මේ විදිහට trades capture කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට කියනවා swing strong liquidity කියලා කියද හැකි. ඒ විදිහට. ඉතින් ඔන්න මේක order block එකක් වෙනවා. ඉතින් අපි තව order block එකක් ගැන කතා කරොත් අපිට තියෙනවා මෙන්න මෙතන මේ හරිය මට කියන්න ඕන දෙයක් තියෙනවා මෙන්න මෙහෙ මෙතන එක හරියට වැදිලා නැහැ. මේක මම හිතන්නේ high time frame ගියාම පෙරේ. කොහොම හරි වෙන්න මෙතන. මේකත් ඇවිල්ලා order block එකක් කරා හේතුව මෙන්න මේ powerful candles තුන හදන්න හේතු වෙච්ච candle එක තමයි මෙන්න මේක. හරිද මෙන්න මේක තමයි powerful. candle එක. ඉතින් ඔන්න ඕක react කළා දිනවා.
තොර මාකට් ස්ට්‍රක්චර් shift එකකුත් මේකත් එක්කම පේනවා හලෝ ටයිම් ෆ්‍රේම් වල ගියාම හැබැයි මෙන්න මෙතනින් වාට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හැම ඕඩර් බ්ලොක් එකකම පොඩි චූටි හරි පාරක් තියෙනවා ගයිස්. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. මොකද බර්ගර් කට්ටිය මම දැකලා තියෙනවා. එයාලා ඉන්න බයස් එක බයි නම් බයිය විතරයි ගන්න සෙල් එක වැඩි කියා කරන්නේ නැහැ. හැබැයි සමහරලාට ඔයාලා මේ chart එක අනිත් පැත්ත කරකවන්න බලන් ඔය ඕඩර් බ්ලොක්ස් වලට හැම ඕඩර් බ්ලොක් එකම රෙස්පෙක්ට් කරන් යනවා කියන්නේ. පොඩි හරි පාරක් තියෙනවා. ඉතින් දැන් මෙන්න මෙතන ගත්තොත් මෙතන මැනිපුලේෂන් එකක් වෙලා තියෙන්නේ. මෙතන ඕඩර් බ්ලොක් එකක් කියලා අපිට හරියට ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ රේන්ජ් එකම ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ ඕඩර් බ්ලොක් එකක් ඉන්නලිට කර පමණින්ම යන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා බලන්න ස්විං පොයින්ට් එකක් ඉන්නලිට කරනකම්. ඒ කියන්නේ මෙන්න මේ චූටි ස්විං පොයින්ට් එකක් ඉන්නලිට කරනකම් තියන්න ඉන්න පුළුවන්. ඕඩර් ෆ්ලෝ එකක් වෙනස් වෙනවද කියලා බලන්න. ඉතින් ඕඩර් ෆ්ලෝ ගැන ඔයාලට අයිඩියා ගන්න නැත්නම් ඕඩර් ෆ්ලෝ එක කියන බයස් එක හිතන්නකෝ දැනට හොඳයි. එහෙම හිතන්න. එතකොට ඔහොම සෙල් ඔෆ් එකක් බලාගන්න පුළුවන්. එතකොට නිකන් හරි මෙන්න මෙතන මේ තියෙන හයි එක කඩාගෙන බොඩි ක්ලෝෂර් එකක් දුන්නොත් මේක ගොඩක් කරලා අපේ ඇන්සිටිපේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ ප්‍රයිස් එක බයි පැත්තට හැරෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඕඩර් ෆ්ලෝ එක බයි පැත්තට shift වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය හේතු දේවල් ඔය කාරණා තමයි අපි මාකට් ස්ට්‍රක්චර් shift එකකට එහෙම නැත්නම් change of character එකකට බලන්නේ. ඉතින් මේ දේවල් ඔළුවේ තියාගෙන ඔයාලගේ ගොඩක් ඔළුවේ නැති ඉඳපුවා ඔයාලා ඇත්තටම ලංකා ට්‍රේඩර්ස් පෙනි ලොස් කන්නේ පව්. හරිද? යාලා ඇත්තටම කෙනි බිල් ලොස් කරනවා. මේ සයිකිතේ ඇත්තටම කරන්න දෙයක් නැහැ. අපිට තව දෙයක් තියෙනවා මට මේක කියන්න. ඔයාලා සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ට්‍රේඩ්ස් බලලා හෝල් කරලා ගහද්දි, ඒ කියන්නේ මෙහෙම ඕඩර් බ්ලොක් වලින් ගහද්දි මේක මතම කොන්ෆිඩන්ස් එක තියන් ඉන්න බෑ. අනිවාර්යෙන් ට්‍රේඩ් මැනේජ්මන්ට් එකක් ගෙනියන්න. ඉතින් දැන් මෙන්න මෙතන මම කිව්වා මේ හරිය මේ බයි පැත්තට ගිහින් තියෙන කියලා. ඉතින් සාමාන්‍ය තව මේක හයි ටයිම් ෆ්‍රේම් ගියාම වීක්ලි ඔය ගියාම බන්න මෙන්න මෙතන මේ වීක්ලි ඕඩර් බ්ලොක් එකක් තියෙන. වීක්ලි ඕඩර් බ්ලොක් එක ටැප් කළා තමයි මේක බයි නැති. එතකොට අපි ඩේලි කැලෙන්ඩර් එකට ගියාට පස්සේ මේ මූව් එක ඕඩර් බ්ලොක් එකක් ළඟ ඉඳි වීක් සැලේ මේක ඕඩර් බ්ලොක් එකක්. ඉතින් බලන්න එන්නේ වීක්ලි එකේ බුලිෂ් ඕඩර් බ්ලොක් එක රෙස්පෙක්ට් කරන්න මෙන්න මේ බියාරිෂ් එකෙන් තමයි පාර එක දීලා තිනේ. ඒතකොට මම එක කිව්ව හැම PDR එකම පාර එකක් තියෙනවා. ඔක ඔළුවේ තියාගෙන ගොඩක් ලංකා කට්ටිය වරත් ගන්න තැන. ඔහොම තමයි ඕඩර් බ්ලොක්ස් කතාවෙන් යන්නේ. ඉතින් ඕඩර් බ්ලොක් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න විදිහකට පස්සේ සාමාන්‍ය මෙන්න මේක ඕඩර් බ්ලොක් එකක් කරා මේක ඕඩර් බ්ලොක් එකක් කරා අන්න එහෙම කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. කෙනා ඇහැට දැකලා හැබැයි හරියම ලොජික් එක තමයි මෙන්න මේ වගේ ලොකු මූව් එකක් කරන්න හේතු වෙච්ච එක. ඉතින් මේ ඕඩර් බ්ලොක්ස් හැම ටයිම් ෆ්‍රේම් එකකම තියෙනවා. ඉතින් මේක ගොඩක්ම වටින්නේ ඔයාලා ඩේලි නැරේටිව්ස් වගේ බලනවා නම් ගොඩක්ම වටිනවා. ඉතින් මම මේක ඇලස් කරෝ ප්යාර ගවලා සොලානම්. ඉතින් සොලානගේ මම 1 week ගිහිල්ලා බැලුවොත් මට මේකේ පේන්නේ කෙලින්ම ඒ ලික්විඩ් ෂිප් එකත් එක මේක සෙල් වෙන එක තමයි තියෙන්නේ. මෙතනින් මම බයි එකක් බලනවා නම් මට බයිස් පේන්නේ මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් තමයි. හරිද ගයිස්? මොකද මේ කලින් ටැප් කරලා තියෙනවා. බයි එකලා තියෙනවා. ඉතින් ආයෙ අපිට බයි එක බලාගෙන බලන්න. හැබැයි සමහර විට මේක ඉන්න ලික් කළා මේ වගේ ඒවා දාන්න පුළුවන්. මොකද හේතුව මේ හරිය ලික්විඩ් තියෙන පුළුවන් සපෝට් රෙසිස්ටන්ට් ගන්න කට්ටිය මෙන්න මෙතන. දාර ලික්විඩ් පොයින්ට් එකක්. ඔය ඉන්නේ මම සපෝට් සෝන් එකේ. ඉතින් මේකත් පොඩ්ඩක් ඉන්න ලික් කළා ගෙන ලික්විඩ් එක ස්වීප් කළා මේ හරියෙන් මේමයි බයි වෙන්න බැරි කමක් නැහැ. ඒතකොට මාක එක්ස්පෙන්සිව් එන්නේ මෙන්න මෙහෙම බයි වේ කියලා. කියන්න බෑ මම එච්චර ඇනලයිස් කරන්න තු ඒකනේ ෆන්ඩමෙන්ටල් පැත්ත බලන්න තු ඒ කිව්වේ. ඔහොම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ෂෝට් ටර්ම් ගහනවා නම් පොඩ්ඩක් බලලා පේ උටක් දීලා බලන්න. ඕඩර් බ්ලොක්ස් ගැන මම මෙච්චර කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මේක ඇත්තටම ගොත් බයි ටයිම් තමයි හැදෙන්නේ. කියන්නේ කාලෙත් එක තමයි ඔයාලා මේක මාක් කරන ස්කිල් එක හැදෙන්නේ. ඉතින් තේවා හිතන්න මෙන්න මෙතනින් කවුරු හරි බයි එකක් ගෙවුවා. මෙන්න මේ ඕඩර් බ්ලොක් එකේ මේ ඉන්න වීක්ස් එකේ මෙන්න මේක ඕඩර් බ්ලොක් එකක්. හේතුව මෙන්න මේ powerful candles දෙක හදන්න හේතු වෙච්ච candle එක මෙන්න මේ opposite candle එකේ. ඒතකොට අන්න ඒකට මේ respect කළා මේ swing එක ගලවලා දෙනවා. පේනවද? ඒතකොට මේවා වැලිඩ් නෑ කියන බෑ. ඒතකොට මෙන්න මේකත් ඕඩර් බ්ලොක් එකක්. මෙන්න මේ ඒරියා එක. ඇත්ත. අපි lower time frame එකට ගියාට පස්සේ මෙන්න මෙතන බලන්න rejections පෙන්වන්නේ නැද්ද කියලා. 4 ගිල බලමු. පාන්න rejections චුට්ටක් පෙන්වලා තියෙනවා මේ. ඒකයි මගේ චූටි හරි පාරකක් තියෙනවා මේ ඕඩර් බ්ලොක්ස් වල. ඒක ඔළුවේ තියාගන්න ගොඩක් කට්ටිය මේ ඇවිල්ලා කලබල වෙන තැන මේවා පොඩි රිජෙක්ෂන් එකක් මේ උඩට පෙන්නනවා. හැබැයි මේක ඉන්න ලික් කරන එක ඇවිල්ලා high time frame order flow වල තියෙන කාරණාව. ඉතින් අන්න ඒ හින්දා high time frame picture එක මේවා බලන්න එන්නේ. එතකොට මේක සමහරට තව සෙල් වෙන්න පුළුවන්. මොකද මේක මං මේවා ෂුවර් නැහැ මේ මාකට් කිසියක්. හැබැයි ඉතින් කොහොම වෙයිද දන්නේ. හරිද?
ඉතින් මේක හරියට ඇනලයිස් කරනවා නම් ෆන්ඩමෙන්ටල් ඇස්පෙක්ට් එකකුත් එක්ක බලන්න ඕනේ. ඉතින් මේක දැන් තෙක් පේන විදියට මේ තියෙන එක්ස්ටර්නල් අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ යන්නේ ඉන්ටර්නල් රන් එකක්. එතයි පේන්නේ. ඉතින් අර මං කීව ඇනලයිස් එක සමහරට හරියන්න පුළුවන්. මේ හරියෙන් බයි වෙන්න පුළුවන්. වැඩි ගමක් නැත. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සර මෙයා වරදින්න පුළුවන්. මෙයා මත ප්‍රෙඩික්ෂන් තියාගන්න එපා. දැන් සපෝට් එකක් විතර යූස් කරන්න. ඉතින් මේ මම මේ අවල් පෙන්නන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කතන්දර. හරිද ඉතින් හොඳ වෙන්න පුළුවන්. හිතන්න බෑ මේක සම්පූර්ණ internal external optimal trade entry and order block. එච්චරමයි මම ගත්තා.